සුබ දවසක් වේවා. පහුගිය දවසක අපේ වැඩසටහනට ආපු එක්තරා තරුණයෙක් අපි ගාවට ඇවිල්ලා ඇහුවා එයාගේ අතේ සල්ලි ඉතිරි වෙන්නේ නැහැලු. එයා සාමාන්‍යයෙන් චෙෆ් කෙනෙක් කිව්වා. පොඩි හොටෙල් එකක නගරයක ප්‍රධාන නගරයක. ඒකේ එයාට දවසට 2500ක් ගෙවනවා කිව්වා. හැබැයි ඒ ගෙවන සල්ලි කීයක්වත් එයාගේ ඉතිරි වෙන්නේ නැහැ. වියදම් වෙනකොට දැනට රුපියල් 40000ක් තියෙනවා කිව්වා. එතන ඉඳන් කොහොමද කරන් යන්නේ කියලා. අපි යාට දුන්න උපදෙස තමයි රුපියල් 40000 ඔයාගේ අතේ තියෙන බව දන්නවනේ. ඒ 40000 වේදම් කරන්න. එතනින් පස්සේ හම්බ වෙන හැම 2500ම සතියක් එකතු කරලා බලන්න ඔයාගේ බැංකු ගිණුමක් විවෘත කරලා කොහරි බැංකුවක. අනේ ඊට සතියකට විතර පස්සේ තරුණයා මට කෝල් එකක් දීලා කියනවා සගේ විදිහට වැඩේ කරා 40000න් රුපියල් 3000ක්වත් වේදම් වුණේ නැහැ කිව්වා. මේ සතියේට අර 2500ව දවස් 7ක්ම එකතු කරා කිව්වා. එයාට යා වැඩ කරන රෙස්ටුරන්ට් එකේ හොටෙල් එකේ නවාතැන් දෙනවා. එතකොට කෑම් බීම දෙනවා. සියලුම ඉදම් හිටු ඔක්කොම දෙන හින්දා මේ පොස්ට් එක සම්පූර්ණයෙන්ම නතර වෙනවානේ. පස්සේ අපි මේ විදිහට ඉතුරු කරන්න පටන් ගන්නවා. එයා ගැන වේදනුත් ඒවා ලියන්න අරගෙන ඉතින් ඒ විදිහට ඔයාලා try කරන්න. අනිවාර්යෙන් බැරි දෙයක් නෑ කරන්න පුළුවන්. ඔය දන්නේම නැතුව රුපියල් 2500 වේදම් වෙන එක නවත්ත ගන්න පුළුවන්. මම අද මේ වීඩියෝ එක කරේ දිනපතා සැලරි ගන්න, දවස් පඩි ගන්න. ඔයාලට තමයි අද මේ වීඩියෝ එක කරේ. එහෙනම් ජය ගන්න ස්ටාර්ට් කරන්න. මේ දැන් ජය වේවා.